ඒක දැන් අර මෙතනත් ගහලා ඇති ඔයාලා ගිහලා ගහ ගන්න. ඔයාලා කබඩ් එකේ නපුරු හීන පේන්නේ නැහැ. ඒ වගේ තමයි මේ හොඳින් අවදි වෙනවා. දැන් ඔයාලට උදේ 4ට අවදි වෙන්න කියනකොට ලේසිද අමාරුද? නැගිටන්න කියන ලේසි නෑනේ. හැබැයි මෛත්‍රී භාවනාව පැය භාගයක් කරලා නිදාගත්තා සිංගාල හොඳින් නිකන් මලක් පිපෙනවා වගේ අවදි වෙනවා. හරිද? එමුද ඒ සිතුවිලිමනේ හිතේ තියෙන. ඒතර ඒවෙන්ම අවදි වෙනවා. දැන් අපි ඕගොල්ලෝ ගෙවල් වල ඉන්නකොට 4-5 දෙනා ඉන්නේ. එතකොට දැන් අද මේ ආයතනයක් ගත්තා 120 30 50ක් විතර ඉන්නෝනේ. එතකොට ආයතනයක්වත් වෙනවා. ගෙදර 4-5 දෙනා හිටියත්, දෙන්න 3 දෙනා හිටියත්, දෙන්නෙක් හිටියත්, 3 දෙනෙක් හිටියත්, දැන් කාමරයක 4 දෙනෙක් හිටියත් කොහොමද සතුටින් ඉන්නේ කියන එක තමයි තියෙන්නේ. දැන් මේ ඒ කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධියක් වෙලා තියෙනවා. අපි මම හැමෝටම කියන්නේ රසවත් දෙයක් තියෙනවා හැමෝටම දීලා ගන්න. ඉතින් ඔයාලට ඒක හොඳටම කරන්න පුළුවන්. මම දන්නවා ඊටිදට දෙමාපියෝ ගෙනත් දෙනවනේ. එතකොට මොකද්ද කරන්නේ? දානශාලාවට ගෙනහිලා හැමෝටම බෙදාගෙන ගන්න. ඒක තමයි සතුට. ඒවට කියනවා ලැබෙන සුළු දෙයක් පවා බෙදා හදා ගැනීම. මොකක් කර ගැනීමද? අනිත් අය අතර බෙදා හදා ගැනීම සමගියට හේතු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් අද ඔයාලා දැන් ගොඩක් ළමයි මේක ආපු අලුතෙන් ආපු අය හොඳයි අත්තටම. ඔයාලා කීප දෙනෙක් මෛත්‍රී භාවනාව ගැන ඇහුවා කොහොමද කරන්නේ කියලා. දැන් ඒක ගැන පොඩ්ඩක් කියලා දෙන්නයි තමයි හදන්නේ. කියලා දෙන්න කොට දවසක් යන පළවෙනි පියවර. දැන් එදා කිව්වනේ මෛත්‍රී භාවනාව වචන ටික ලියා ගන්න. පළවෙනි එක මොකද්ද? වෛරය. 2 තරහයි. මොකද්ද? 3 වෙනි එක ඊර්ෂ්‍යාව. දැන් ওই තුනම අපිට තියෙන වෛරය තියෙනවා, තරහ තියෙනවා, ඊර්ෂ්‍යාව තියෙනනේ 3. ඒක හිතින් නැති වෙන්න කියලා. නිදහස් වෙන්න කියලා. නැති වෙන්නම නෙමෙයි නිදහස් වෙන්න මේ වෙලාවට. දැන් ඒව තියෙන වෙලාවට පහසුයිද අපහසුයිද? දැන් අපිට වෛරයක් කාත් එක්ක කරනම අපේ හිතට අපිට පහසුයිද අපහසුයිද? අපහසුයි නේද? ඊළඟ 4 වෙනි එක දුක් පීඩා. ඒක අපි කවුරුවත් කැමති නැහැ කායික මානසික දුක් පීඩා විඳින්න. ඒකෙන් අපිව නිදහස් වෙන්න. ඊළඟට හොඳට ලක්සරි ලයිෆ් එකක් හම්බ වෙන. සුවසේ ජීවත් වේවා. සාන්ත සුවයටපත් වෙන හිත නිවිලා යන්න. හිත ශාන්ත වෙන්න. හිත නිවෙන්න. හිත කලබල වෙන්න එපා. අන්තිම එක සියලු සත්වෝ සුවපත් වේවා. සුවපත් වෙන්න කියන්නේ දන්නවනේ සුවපත් කියන වචනේ තුළ ගොඩක් දේවල් තියෙනවා. නිවීම, සැපවත් ජීවිතය, සැනසෙල්ල ඔක්කොම තියෙනවා. ওই වචන ටික තමයි අපේ හිත චේන්ජ් කරගන්න අපි භාවිතා කරන්නේ. ඉස්සෙල්ල තමන්ගේ සුබ සිද්ධිය හිතලා ඊට පස්සේ අපි හිතනවා මේ පන්සලේ ඉන්න කට්ටිය. ඊට පස්සේ මේ ගමේ ඉන්න හැම සතෙක්ම, දිය ගොඩ හැම සතෙක්ම. එහෙම හිතන්න යන්න ඕනේ අපි එකෙන් ඔක්කොටම. ඊළඟට නගරය, ඊට පස්සේ රට, ඊට පස්සේ මේ පෘථිවිය, ඊට පස්සේ මේ අනන්ත විශ්වය. මේ සෞරග්‍රහ මණ්ඩලය විතරක් නෑ හැම සෞරග්‍රහ මණ්ඩලයක මන් දාකින කියන සියලු අයට යහපතක් වෙන්න කියලා තමයි හිතන්නේ. දැන් ඕකේ අනිත් පැත්ත මොකද්ද? ඕකේ අනිත් පැත්තේ භාවනාවකුත් තියෙනවා. ඒක තමයි අපි ජීවිතේ කරන්නේ. මොකද්ද? වෛරයම ඇති වෙන්න ඕන. තරහම ඇති වෙන්න ඕන. ඉඩිසියා කරන්න ඕන. අනිත් අයට පීඩා කරන්න ඕන. නේ? නිවෙන්න නෙවෙයි කලබල ගිනි ගන්න ඕන. සුවපත් වෙන්න නෙවෙයි කෙලවිලාම යන්න ඕන. ඕකනේ දැන් සමාජයේ නිතරම මතක්. දැන් මීඩියා වල ඔය බලනකොට නිවුස් වලට තියෙන ඕකනේ. අර උට කෙලෙව්වා. මූට කෙලෙව්වා. මෙයා කලබල වුණා. මෙයා ගිනි ගත්තා. ඔහොම නේද? නේ? එතකොට ඒවා එහෙම සිතුවිලි අපිට පැන නගිනවද නැද්ද? එනවද නැද්ද හිතට? හිතට එනවා. එතකොට ඒවෙන් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක හරියට තමන් අනිත් අයත් එක්ක තරහට තමන් වහ බිව්වා වගේ කියලා. දැන් මෙතන වසකෝපයක් තියෙනවා. මට ඔයාලත් එක්ක තරහයි. තරහට මම බොන මට මොකද්ද? කියන කවුරු හරි තරහ කියන එක හිතින් අයින් කරගන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් තරහ වෙලා තියෙන තමන් එක්ක නෙවෙයිනේ. එක්ක අම්මා තාත්තා එක්ක යාළුවෙක් එක්ක තමන් හිතවත් කාත් එක්ක හරි. දැන් එතකොට යාට පනිෂ්මන්ට් එකක් දෙන්න තමන් සනසිල්ලෙන් ඉන්නවද ගිනි ගන්නවද? බුදුහාමුදුරුවෝ කියන්නේ ඔක බුදුහාමුදුරුවෝගේ වචනෙන් කියනවා නම් අනිත් අයට පනිෂ්මන්ට් එකක් දෙන්න තමන් වහ බීලයි කියලා. ඒකෙන් තමන්ටත් හොඳ නැහැ අනුන්ටත් හොඳ නැහැ. ඒ කියන්නේ තරහ කියන එකත් එක්ක කවදාවත් හිනාව කියන එක උපදින්නේ නැහැ. තරහ වලට හිනා වෙන්න බෑ. ප්‍රීතිය උපදින්නේ නැහැ. ඒකත් ධර්මතාවයක්. මේ ලෝකේ කවුරු හරි තරහින් ඉන්නවනේ එයා සතුටින් නැහැ. ඒතර අපේ ජීවිතේ සතුටින් ඉන්නනේ අපි මේ හැමදේම කරන්නේ. සතුට නැති කරන, ප්‍රීතිය නැති කරන ධර්මයක් තමයි මේ තරහ කියන එනර්ජි එක. ඉතින් ඒක අඩු තේරෙතොන්ට ජීවිතේ සැනසෙල්ල ඉන්න පුළුවන්. නේ? කොහොමලන අපර පළවෙනි දවසේ දේශනාවට හිටපු අයට උස්සන්න. අර මතකද ඒකේ ආනිසංස කිව්වා. මොකද මේක හොඳට පුරුදු කරොත් මෙන්න මේ දේවල් Tamanට ලැබෙනවා කියලා. දැන් මේ කෝස් එක කරොත් ඔයාලට ලැබෙනවනේ යාල කියන්නේ S3 ඔයාලා හොඳට කරොත් B3 C3ට යන්න පුළුවන්. ඒ වගේ තමයි මේ මෛත්‍රිය කියන thought process එක. මේ සිතුවිලි ක්‍රියාත්මක පුරුදු කරගෙන කය වචන දෙකට දාගත්තොත් එයාට බුදුහාමුදුරුවෝ කියන්නේ ලෝකේ හොඳම ප්‍රතිඵල ලැබෙනවා. ප්‍රතිඵල 11ක් කියලා තියෙනවා. මොනවද? හොඳට නිින්ද යනවා. නපුරු හීන පේන්නේ නැහැ. ඒක දැන් අර මෙතනත් ගහලා ඇති ඔයාලා ගිහලා ගහ ගන්න. ඔයාලා කබඩ් එකේ නපුරු හීන පේන්නේ නැහැ. ඒ වගේ තමයි මේ හොඳින් අවදි වෙනවා. දැන් ඔයාලට උදේ 4ට අවදි වෙන්න කියනකොට ලේසිද අමාරුද?
නැගිටින්න කියන ලේසි නෑනේ. හැබැයි මෛත්‍රී භාවනාව පැය භාගයක් කරලා නිදාගත්තා සිංගාල හොඳින් නිකන් මලක් පිපෙනා වගේ අවදි වෙනවා. හරිද? එමොද ඒ සිතුවිලිමනේ හිතේ තියෙන. ඒතර ඒවෙන්ම අවදි වෙනවා. ඊළඟ එක තමයි මේ දේවතා ඔයාලට දෙවියන්ගේ නොපෙනෙන ලෝකෙන් ඔයාව ආරක්ෂා කරනවා. මිනිස්සුන්ට සත්තුන්ට ප්‍රියමනාප වෙනවා. සත්තුන්ට ඔයා ඇට්‍රැක්ටිව් වෙනවා. මූණ ලස්සන වෙනවා. මුඛවන්නෝ විප්පසීදති. ඉතින් ඕකේ තියෙන ආනිසංස 11 මේ හාමුදුර කරනවා නම් ඕක ගහ ගන්න. ඒතර පේන ඔයා කලින් කාලයක් යනකොට ඔයාට ඒව වෙනවද කියලා වෙනවා. ඊළඟ එක තමයි දැන් ඔයාලා කැමති යාන වාහන, ගෙවල් දොරවල් හොඳ දේවල් ගන්න රටවල් වල යන්න. ඕක හොඳටම පුරුදු කරන කෙනෙක්ට ඒව ඔටෝ හම්බ වෙනවා. ස්වභාව දහම එක මැජික් එකක් තියෙන්නේ. දැන් මම පස්සේ කියලා දෙන්නම්. ඒකේ සයන්ස් එක මොකද්ද කියලා එහෙම වෙන්නේ කියලා. දැන් ඔයාලට තේරෙන්නේ නැහැ කිව්වට ඒක හොඳට මේ ප්‍රොසෙස් එකේ නම් එයා ඉන්නේ. බුදුහාමුදුරු කියන්නේ නිකන් වාහනයක් අර ඇඟිල්ලෙන් ගෙනියන අය ඉන්නේ. යානි කතාය, වත්තු කතාය අනිත් ඒ වගේ ගානට පුරුදු කරගත්තාම ෆිසිකල් ඔයාට ඕන දේවල් මැවිලා ස්වභාව දහමෙන් ඔයා ළඟට එනවා. ඒක සයන්ස් එකක් තියෙනවා මොකක් කොහොමද ඒක වෙන්නේ කියලා. ඒක ඔයාලට මේ ටයිම් එකේ කියා දෙන්න බැරි වේ ඔයාලා ඉගෙන ගන්න එකත් එක්ක ඔයාලා මම දේශනා කළ YouTube එකට දාලා තියෙනවා. කැමති කෙනෙක්ට බලා ගන්න පුළුවන් ගෙදර ගිහින්. පුළුවන් මම try කරනවා කියලා දෙන්න යම් කොටසක් අවුරුද්දයින් ඉන්නේ ඒ කාලෙද. ඉතින් දැන් අර මම එදා ටික විස්තර ටිකයිනේ කිව්වේ. ඒ කිව්වට පස්සේ ළමයි කීප දෙනෙක් ඇහුවා. ඉතින් මට සතුටුයි තුන සමහර ළමයි නම් එහෙම අහන්න උමනාවක් නැහැ මේක කියලා දෙන්නේ කියලා. ඒකයි මම අද ගත්තේ. අද දැන් පොයේ දවසට තා ටිකක් කියලා දෙන්න. අද මම ගත්තේ දැන් අපි ඕගොල්ලෝ ගෙවල් වල ඉන්නකොට 4-5 දෙනා ඉන්නේ. එතකොට දැන් අද මේ ආයතනයක් ගත්තා 120 30 50ක් විතර ඉන්නෝනේ. එතකොට ආයතනයක්වත් වෙනවා. ගෙදර 4-5 දෙනා හිටියත්, දෙන්න 3 දෙනා හිටියත්, දෙන්නෙක් හිටියත්, 3 දෙනෙක් හිටියත්, දැන් කාමරයක 4 දෙනෙක් හිටියත් කොහොමද සතුටින් ඉන්නේ කියන එක තමයි තියෙන්නේ. දැන් මේ ඒ කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධියක් වෙලා තියෙනවා. කොබලන් ඉන්දියාවේ ගිහපුවා ඉන්නවා තවස ඉන්දියාව ගිහලා තියෙද? අනේ ඉන්දියාව නම් යන්න පුළුවන්. ඉන්දියාවේ තියෙනවා කොසඹෑ නුවර කියලා පැත්තක්. මේකේ තියෙනවා මේ ලොකු කාමර 500ක්, කුටි 500ක් හදපු ආරාමයක්, ഘോഷිතාරාමයේ නම. මොකද්ද නම? ഘോഷිතාරාම. ඒ දවස්වල බුදුහාමුදුරුව ඒ කොසඹෑ නුවර හිටපු ඒ ഘോഷිතාරාමේ හාමුදුරු ෆයිට් කරන්න. ඒගොල්ලෝ බැන ගන්න ගත්තා. කණ්ඩායම් බෙදුනා, මේව කරා, වාද විවාද කරගත්තා. එතන 500ක් විතර හිටියනේ. එතකට දබරයක් කරගෙන තිබුණා. මොකද්ද කරගෙන තිබුණේ? දබරයක් කට අරගෙන තිබුණා. රණ්ඩු කරගත්තා. වච්චර නැමැති ආයුධ වලින් විදගත්. ආයුධ වලින් මොකද්ද කරන්නේ? කඩු වලින් මොකද්ද කරන්නේ? ගහ ගන්නවා. දුනු වලින් විද ගන්නවා. තුවක්කු වලින් වෙඩි තියා ගන්නවා. දැන් අපි ගාව ඒව නැත්තම් අපි මොකද්ද කරන්නේ? කාත් එක කාට හරි අපි අකමැති වුණාම වචන වලින් විදිනවා. ඒ කියන්නේ අරයාගේ හිතට අවුල් කරනවා. වචන නැමැති ආයුධ වලින් ඒ භික්ෂුන් වහන්සේලා විදගත්තා කියනවා. හරිද? නමුත් එකිනෙකා කවුරුවත් තේරුම් ගත්තේ නැහැ. කරුණ අවබෝධ කරගත්තේ නැහැ. එතකොට ඒ සඳහා ඒ රණ්ඩු සමතයකටපත් ඔහොම දිගට යනවා. ඒව නිවා ගන්න ඕන කියලා කවදාවත් කතා කරේ නැහැ. දැන් ඒගොල්ලෝ කවුරුද? බුදුහාමුදුරන්ගේ බණ අහලා මහාන වෙච්ච අය. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙම. හරිද? එතකොට ඒ කට්ටිය දැන් කිසිම සමගියක් නැහැ. සතුටක් නැහැ. ධර්මයක් පුහුණු කිරීමක් නැහැ. මෛත්‍රියක් නැහැ. කරුණාවක් නැහැ. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙම ඒගොල්ලෝ වචන වලින් විදගත. එතකොට මේ ඒ අතර එතකොට හිටියා මේ ටිකක් දැන් දහම මතක තියෙන හාමුදුරුවෝ කීපද. ඒගොල්ලෝ බැලුවා මේ ආරාමේ කිසිම සතුටක් නැහැ, සමගියක් නැහැ, මේ ප්‍රශ්න විසඳගන්නේ නැහැ. වචන වල නැමැති ආයුධ වලින් විද ගන්නවා, මේව ඉවරයක් වෙන්නේ නැහැ. ඊළඟට මේ ඒගොල්ලෝ මොකද කරේ? බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මේ එක්තරා භික්ෂුවකට කතා කළා. එක හාමුදුරුවෝ කෙනෙක් ඒක බැලුවා දැන් මේක හරියන්නේ නැහැ. මේ සිහිය පිහිටවා ගැනීම, ධර්මයේ පුහුණු කිරීම, ඒව නෙවෙයි තියෙන තනික වෛරය, කෝපය එකට එක කිරීම මේ නිකන් ගිහි ගෙදරටක් වගේ. ගෙවල් වලත් එහෙමනේ අම්ම එකක් කිව්වොත් තාත්ත එකක් කියනවා. අයි එකක් කිව්ව මල්ලි එකක් කියන එක සමහරට එහෙම තියෙනවනේ. හැබැයි ගිහිලා සති ගානකින් විසඳ ගන්නවා. සමහර ගෙවල් වල ඩිවෝර්ස් එකටම යනවා. හැබැයි මෙතනත් දැන් ඒ වගේ මේක විසඳගන්නේ නැහැ. මහාන වෙන්න ආව බවක් මතකත් නැහැ. ඒගොල්ලෝ ගෙතොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ගාවට ගියා. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කවුද? බුදුහාමුදුරන්ට කියන නම. වාසනාවන්ත පුද්ගලයෙක්. භාග්‍යවතුන් වහන්සේ ගාව ගියා. ගිහිලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේට මේ සාමීනි මෙන්න මේ ආරාමේ මෙන්න මේ වගේ කචල් ගොඩක් තියෙනවා. මේ කවුරුවත් මේවා විසඳගන්නේ නැහැ. වචන වලින් විද ගන්නවා. තව බුදුහාමුදුරුවෝ තව භික්ෂුන් වහන්සේ කෙනෙක්ට කතා කළා. කතා කරලා කිව්වා භික්ෂුව ගිහිල්ලා ඔය ඔක්කොටම එන්න කියලා. කිව්වොත් එක්කන්ට එන්න කියන්නේ බුදුහාමුදුරුවෝ කතා කරනවා කියන්නේ. බුදුහාමුදුරුවෝ කතා කරනකොට එන්න වෙනව නැත්තම් ගෙදර යන්න වෙනවා. ආවේ නැත්තම්. හරිද? ඉතින් ගිහිල්ලා කිව්වා ශාස්ත්‍රුන් වහන්සේ ඇමතුවා. එයා ඉතින් පණිවිඩය කියාගෙන ගියා. දැන් එතන 500ක් විතර කට්ටියනේ. දැන් ලොකු තැනක් තියෙන මං ගිහිල්ලා තියෙන බලන්න ලොකු ඒරියා එක. ඔක්කොම ඉන්න කට්ටිය එදා ආරාමේ හිටපු කට්ටිය බුදුහාමුදුරන්ට ඇවිල්ලා මුලින්ම වැඳලා වාඩි වුණා. මහණෙනි, උඹලා රණ්ඩු වෙනවා. උඹලා දබර කරගන්නවා. වාද කරගන්නවා කියන්නේ ඇත්තද? බුදුහාමුදුරුවෝ කියන්නේ මේ වගේ ප්‍රශ්න අහනකොට මේ හිඳින් අහන කෙනෙක් නෙමෙයි සැරයි ඒ වෙලාවට යා. ඒ උඹලා මේ වාද කරගන්නවා, රණ්ඩු කරගන්නවා. මේක ඇත්තක්ද මේ ඇවිල්ලා මට කරපු කම්ප්ලේන් එක? එතකොට කිව්වා මේ ඊට පස්සේ වචන ආයුධ කරලා විද ගන්නවා. දැන් ඔයාලා මෙතන ඉන්න සමහර ළමයින්ට එයා අපහසුතාවයට පටගෙන වචන වලට අරගෙන එයා කෝචොක් කරන්න පුළුවන්. ඒතකොට මේ සමහර ළමයි ඊට පස්සේ ඉන්න බෑ.
දැන් ඒ වගේම මෙහෙ කරන්න එපා පුතේ. ඔයාලා ඉස්කෝලවලදී කරනවනේ. එහෙම කරන්න මොකද තව කෙනෙක් අපහසුතාවයටපත් කිරීම හොඳ දෙයක් නෙවෙයි. බුලි කරන්න එපා. හරිද? ඒක මම අහුණා මම දඩි දඬුවම් දෙනවා. මම මොකද දැන් ඊට පස්සේ නැත්නම් යාව බුලි කරන ඔක්කොම දාලා. එතකොට එයාට තේරෙනවා අර යාට කොච්චර පීඩාවක් තියෙනවද කියලා. ඒ නිසා කවුරුවක් කාවා බුලි කරන්න එපා. කාට හරි බුලි කරනවනම් අනිත් අය ඒක කරන්න එපා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා තේරුම් ගැනීමට පෙළඹෙන්නේ නැහැ. එකිනෙකා මේ ගැන විසඳ ගන්න කල්පනා කරන්නේ නැහැ. මැදිහත් වීමකුත් නැහැ කියන්නේ නැත. බුදුහාමුදුරුවෝ කෙලින්ම මෙහා මේ ඇවිල්ලා මට කම්ප්ලේන් කරා. විසඳ ගන්න අරක කරන්නේ මේක කරන්නේ කියන්නේ ඒක ඇත්තක්ද කියලා. එතකොට මොකද ඒගොල්ලෝ බොරු කිව්වේ නැහැ. එහෙමයි සාමීනි කිව්වා. දැන් හැම එක්කෙනාම කිව්වා ඒක පිළිගත්තා. මහණෙනි උඹලා මේ ගැන මොකද්ද හිතන්නේ? ඔබ යම් දවසක රණ්ඩු කරගනිමින්, දබර කරගනිමින්, වාද කරගනිමින් එකිනෙකාට ඉදිරියේ ඉන්න හෝ ඉදිරියේ නැති හෝ අනිත් සබ්‍රාහ්මචාරීන් ස්වාමින්වහන්සේලා ගැන මෛත්‍රිය පිටලද තියෙන්නේ. මොකද කිව්වේ? හොඳට අහන් ඉන්නවනේ මම අහනවා. දැන් නියපොතු හරන්න අර මේ බලන්න බෑ මේක අහන් ඉන්නවනේ. අහලවා මම ප්‍රශ්න අහනවා මොනවද කිව්වේ කියලා. මොකද්ද පිටලා තියෙන්නේ බුදුහාඳුරේ? දැන් උඹලා ඔහොම කරගත්තම මෛත්‍රී කාය කර්ම පිහිටලාද කියලා. කොහොමද මෛත්‍රී කාය කර්ම කියන්නේ මොකද්ද? කය මොනවද? දැන් ඒ කියන්නේ දැන් මෛත්‍රී කාය කර්ම කියන කය මේ ශරීරයෙන් වෙන දේවල්. දැන් ශරීරයෙන් වෙනම දැන් කාගේ රෙදි ටිකක් තියෙනවා. ඔන්න වැලේ තියෙනවා. අනිත් ළමයි කරන්නේ ඒ ටික ගලවලා වීසි කරලා දානවා. අර යාට පේන්නේ නැති වෙන. එහෙමත් කරන ළමයි ඉන්නවනේ. බිම දාලා එක්ක පාගනවා. දැන් ඒක මෛත්‍රී කාය කර්මයක්ද නැද්ද? කාය කර්මයක්ද නැද්ද? නැහැ. නැත්නම් පොතක අනිත් කෙනාට නොතේරෙන කූටු බීටි ගන්නවා. පෑන් ගන්නවා, පෑන් කඩනවා. එහෙම කරන ළමයි ඉන්නවනේ අපි දැන්. ඒතර ඒව මොකද? ඒව වෛරයෙන් කරන දේවල්. හරිද? මෛත්‍රී කාය කර්ම කියන්නේ දැන් අන්න අනිත් කෙනාට ගන්න වෙන්නේ යාගේ රෙදි ටික ගෙනල්ලා නවල යාගේ කාමරේ ගාවින් තියෙනවා. දැන් මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද? දැන් පොතක් වැටලා තියෙන එක තියලා යනවා. ඒවට කියන්නේ මෛත්‍රී කාය කර්ම. තේරුණා? ඒ වගේ අපි එකට ජීවත් වෙනකොට අනිත් කෙනාගේ ඇඳුම් එළිය දාලා තියෙන එක එක දේවල් උදව් ඕන වෙනවා. ලෙඩ වෙනවම උදව් කරලා කෑම එකක් ගෙනත් දෙන්න ඕන වෙනවා. අන්න ඒවට කියන්නේ මෛත්‍රී කාය කර්ම කියලා. බුදුහාමුදුරුවෝ අහනවා දැන් උඹලා ගාව එක තියෙනවද නැද්ද? එතකොට මෛත්‍රී වචී කර්ම. වචී කර්ම කියන්නේ වචන. දැන් අපි කියනවා ඔයාලගේ යාළුවෙක් ඉන්න කාමරේ අනිත් කාමරේ යාළුවට කියන අරු මෙහෙමයි මූ හරියට මෙහෙමයි බං කියලා යාගේ අඩුපාඩු කියනවා. දැන් අපි ජීවත් වෙනකොට අපි හැමෝටම අඩුපාඩු තියෙනවා. දැන් ළඟ ඉන්න අයගේ අඩුපාඩු හොඳට පේනවා. යා ගිහිල්ලා අනිත් අයට ඒ අඩුපාඩු කියනවා. එතකොට ඒ වචන වලින් සමගිය ඇති වෙනවද වෛරය ඇති වෙනවද? දැන් එහෙම කරාම කවුරු හරි එතන සමගියක් ඇති වෙනවද වෛරයක් ඇති වෙනවද? වෛරයක් ඇති වෙනවා. බයරට උත්තර දෙන්න. මොකද්ද වෙන්නේ? වෛරයක්. දැන් අපි දන්නවා එකිනෙකා ජීවත් වෙද්දී අඩුපාඩු තියෙනවා. දැන් අනිත් අය අඩුපාඩු කතා කරද්දි කියන නෑ එයා එහෙම නෑ බං. එහෙම වුණාට මේ හොඳ ගති ගුණ. දැන් අඩුපාඩු වගේම ඕනම කෙනෙක් ගාව හොඳ ගති ගුණක් තියෙනවා. ඒතර මේ හොඳ ගති ගුණ ටික කතා කරනවා. එතකොට මොකද වෙන්නේ? අරයාට ඒක ආරංචි වෙනවා. එතකොට ඒක සමගිය පිණිස හේතු වෙනවද වෛරය පිණිස හේතු වෙනවද? දැන් මිනිස්සු ඉන්න කොටස් දෙකක්. එකක් තමයි අඩුපාඩුම හොය යනවා. ඒ කියන්නේ අරයා මෙහෙමයි. තා මිනිස්සු ඉන්නේ ඒව බලන්නේ නැහැ. එච්චර හොඳ හොය යනවා. යා මෙහෙමයිනේ. ඕනම කෙනෙක්ගේ හොඳක් තියෙනවා. ඒ කෑල්ල යා අල්ලගන්න. යා ඒක තමයි. එතකොට එයාගේ කාමරේ ඉන්න කෙනාට අනිත් කට්ටිය මොනවා හරි කොහොමද? එයා කියනවා හොඳ මෙහෙමත් ගති ගුණ තියෙනවනේ. මෙහෙමත් ගති ගුණ තියෙන. ඒවට කියන මෛත්‍රී වචී කර්ම. මොන කර්මද? වචී කර්ම තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ දැන් ඒව උඹලට තියෙනවද? ඊළඟට තියෙනවා මෛත්‍රී මනෝ කර්ම. මනෝ කර්ම කියන්නේ එයා කටින් වචනෙට එන හිතින් හිතනවා. අනිත් අයට ඔය දැන් ඔය කිව්වේ ඔය වගේ යහපතක් වෙන්න හොඳක් වෙන්න. එයා හැමතිස්සෙම අනිත් අයට හොඳමයි ප්‍රාර්ථනා කරන්නේ. එතකොට ඔන්න ඕව දැන් උඹලා ගාව තියෙනවද කියලා බුදුහාමුදුරුවෝ ඇහුවා. දැන් මේ කාගෙන්ද අහන්නේ? ඒ හාමුදුරුවෝ. මොන වගේ සෙට් එකක්ද? රණ්ඩු වෙවි පැවිදි ජීවිතයක් නැති, මෛත්‍රියක් නැති, කරුණාවක් නැති, ප්‍රශ්නයක් විසඳ ගන්න නැති, ඉවර කර ගන්න නැති කට්ටිය. ඒ වෙලාවේදී තමන් ඉදිරියේ ඉන්නෝ ඉතින් බුදුහාමුදුරුවෝ ඇහුවා දැන් ඔයාලා ඔයි මෛත්‍රී කාය කර්ම කෝ අනිත් එක්කෙනාට උදව් කරගන්න ඒවා. කෝ අනිත් කෙනාට ගැන හොඳ දේවල් කතා කරන ඒවා. හිටියත් හෝ නැතත්, ළඟ හිටියත් නැතත්. කෝ ඔයාලා හොඳින් හිතන ඒවා තියෙනවද කියලා ඇහුවා. දැන් යම් තැනක ওই තුන නැත්තා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ওই තුන නැත්තම් මොකද්ද වෙන්නේ? එතන කිසිම සතුටක් නැහැ. ඒ ගෙදරක් කියන්නකෝ. ඔයාලා ගෙදරක් කියන්නකෝ. අම්මලා වචන වලින් අම්මයි තාත්තයි ළමයි විද ගන්නව නම් අනිත් කෙනාට උදව් කරන්නේ නැත්තම් උයන පිහන එකට ගෙදර තියෙන දේවල් වලට උදව් කරන්නේ නැත්තම් එතනින් ගියාට පස්සේ එයාලගේ අඩුපාඩු නෑදෑයොන්ට යාළුවන්ට කියනවනම් ඒ ගෙදර අපායක්. මොකද්ද? අපායක්. යම් ආයතනයක් තියෙනවා කියන්නකෝ. ඉස්කෝලේ පන්ති කාමරය ඒ පන්ති කාමරේ කිසිම සතුටක් නැහැ. හැමතිස්සේ වෛරයෙන් කෝපයෙන් ඉන්න වෙන්නේ. යම් පන්සලක් තියෙනවා කියන්නකෝ. ආයි ඒ පන්සලත් මොකක් වෙනවද? අපායක්. ඒකට ආයි වැඩ ඒ මිනිසුන්ට ඇවිල්ලා ඉගෙන ගන්න දෙයක් නැහැ. හරිද? එතකොට ඒ වගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කියනවාද? ඒ යාළුවා අරයාගේ වැරදි කියනවා යාට උදව් කරන්නේ. ඒ යාළුවා වැඩි කල් පවතින්නේ නැහැ. ඒ නිසා ගෙදර යාළුවෝ දෙන්නෙක් ඒවා ගෙදරක් ඒවා ගමක් ඒවා කොහේ හරි වේවා. මෛත්‍රී කාය කර්ම නැත්තම් එකිනෙකාට උදව් කරගන්න ශරීරයෙන් උදව් කරන්නේ නැත්තම් වචන හොඳ කතා කරන්නේ නැත්තම් හිතන විදිය හොඳ නැත්තම් හිතන විදියනේ මේ දෙකටම බලපාන්නේ යහපත් විදියට හිතන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? එතන කිසිම වැඩක් නැහැ. දැන් ලංකාව ඒ වගේ රටන්නේ නේ. ලංකාව ගැන අහලා තියෙනවනේ.
අපාය ගියාලු කට්ටිය. දැන් ඔය අපායට එක එක රටවල් වලින් ඇවිල්ලා හැම දොරක්ම ලොක් කරලා තියෙනවලු. ලංකාවේ දොර ලොක් කරලා නැල්ලු. එසේ යම රජුරුවන්ගෙන් ඇහුවලු ඇයි ඒ කියලා. නෑ එක එක එළියට ගියොත් අනිත් එකම ඇදලා දා ගන්නවා කිව්වා. එතන ලංකාව ගැන තියෙන ලෝකේ. ඒක ඇත්තම ඇත්ත වලට තව ටිකක් යනකොට තේරෙයි. එකිනෙකාට කපා ගන්නවා. දියුණු වෙන්න දෙන්න ඉගෙන ගන්න අයට ඉරිසියා කරනවා. ඒක මාර විදියට තියෙන තරත්ත අපේ රට. ඒක තමයි මේ ගොඩාක් මේ දුප්පත් වෙලා තියෙන්නේ. එහෙම උදව් කරන මිනිස්සුත් ඉන්නවා. වැඩිපුර අර වගේ මනින් සෙට් එකක් තියෙනවා. අපි දැක්ක ගිය පාර අපි යුනිවර්සිටි එක කරද්දී ඒ වගේ ළමයි කොච්චර ආවද කියලා අපි හදන්න සෑහෙන try කරා. දෙනෝනේ ඒත් සමහරව හරි ගියේ නැහැ. ඉතින් යම් කෙනෙක්ගේ මනස එහෙමනම් දැන් එයා වෙනස් වෙන්න තමයි මේ කියන්නේ. එයා වෙනස් කරගන්න. නැත්නම් එයාගේ ජීවිතේ අපායක් වෙනවා. එහෙම නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ මහණෙනි යම් දවසක රණ්ඩුවක් කරනකොට දබර කරනකොට වාද කරනකොට වචන නැමැති වායු වලින් විද ගන්නකොට ඔහොම කරගෙන යනකොට ඒ මෛත්‍රී වචන පාවිච්චි කරන්නේ නැත්නම් සිතුවිලි පාවිච්චි කරන්නේ නැත්නම් කායික ක්‍රියා පාවිච්චි කරන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ යාලට වචනයක් පාවිච්චි කරා. මෝග පුරුෂයෝ. මෝග කියන්නේ හිස්සීම දෙයක් නැති හිස් මිනිස්සු ටිකක් මහාන වෙලා. එතන අයිට කියන නිකන් සිවුරු දාගත්ත හිස් මිනිස්සු ටිකක්. ඒක තමයි මෝග මිනිස්සු. මොන දෙයක් දැකලාද? මොන දෙයක් කරලාද ඔය රණ්ඩු කරගන්නේ කියලා අහුවා. ඒ කියන්නේ දැන් ප්‍රඥාවන්ත මිනිස්සු එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රශ්නයක් වුණා හරි වැරදි හොයන්න එක බේර ගන්න බලන්නේ. මෝඩයෝ කරන්නේ ඒක ඇදගෙන යනවා. හිස් මොනකද කරන්නේ? දබර කරන. වාද එකිනෙකට වචන විදගන්නේ. ඒ මදිවට එකිනෙකා තේරුම් ගන්න. දැන් තව කෙනෙක්ගේ තේරුම් ගත්තා නම් මෙයා මේ අසහනෙන් ඉන්නේ පීඩාවෙන් ඉන්නේ මම මෙයාත් එක්ක අරගන්න යන්න ඕනේ නැහැ කියලා ඒක නිවෙනවනේ. එහෙම කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ හිස් මිනිස්සු. මොන මිනිස්සුද? හිස්. ඒ කියන්නේ හිස් මිනිස්සු තමයි ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒක ඉක්මනට විසඳ ගන්න ඔළුව තියෙන මිනිස්සු. ඔළුවක් නැති මිනිස්සු. ඒක දවස් ගණන්, සති ගණන්, මාස ගණන් අරයි. පොඩි කාලේ අපි රණ්ඩු වෙලා තියෙනනේ මත පොඩි ළමයි. පොඩි කාලේ අපි ගොඩක් අවුරුදු 4 5 දිත් රණ්ඩු වෙනවනේ. අපි ඊට පස්සේ ඊළඟ විනාඩියකට ගෙනියනවද ඒක එතනින් ඉවරයිද? එතනින් දැකලා තියෙනවනේ. අන්න ඒ වගේ කරනවා. නැත්තම් දැන් ටික ටික ලොකු වෙනකොට දවස ගානේ මාස ගානේ මතක තිය විඳව ගන්න. ඒතර යාගේ මනස අපායක්. අපායක් කියන්නේ ගිනි ගන්නවා. හැමතිස්සෙම සැනසීමක් නැහැ. ඒ වලට මේ පුංචි කාලේ මේ වල තාම පොඩි ළමයිනේ කියලා දෙන එක හොඳට තේරුම් ගත්තොත් ජීවිතේ සැපසේ ඉන්න පුළුවන්. ඒවා ඉක්මනට අයින් කරලා දානවා. වැඩක් නැහැ කියලා. බුදුහාමුදුරණ අර භික්ෂුන් වහන්සේලා හිස් මිනිස්සු ටිකක් තේරුම් ගත්තේ නැහැ. කවුරුත් මැදිහත් වෙන්නේ නැහැ. ඒවා අනිත් දැන් දෙන්නේ තරහ ගියාම මේ දෙන්නට තේරෙන්නේ නැහනේ. ඒතකොට තුන්වෙනි පාර්ශ්වයේ මැදිහත් වෙන්න එපා. එහෙම කරන්නේ නැහැ. උනුත් ඒකෙන් ආතල් එකක් ගන්නවා. දෙන්නේ කොටවල ආතල් ගන්න. අරුයි මුයි ෆෝම් කරලා අනිත් පටේ ඉඳන් ආතල් ගන්න. ඒක විසඳන්නේ උන් දෙන්න ගහ ගන්නවා, සේට් ඉරා ගන්නවා. ඒක කූර ආස්වාදයක් ලබනවා අනිත් අය. එහෙම කරන්න අය ඉන්නවා. එහෙම කරන්න එපා. දැන් එතකොට මොකද වෙන්නේ? හොඳ යහපත් ළමෙක් හරි කවුරු හරි හිටියොත් එයා ගිහිල්ලා බලනවා මේ දෙන්නටම වැඩක් වෙන්නේ, මේ ආයතනයටත් වැඩක් වෙන්නේ. එයාට අග්ගාලේ ප්‍රශ්නේ මැදිහත් වෙලා විසඳනවා. මොකද නැත්තම් තුවාල කරගෙන දැන් මේ දෙන්නට 100ක් නැහැනේ බේරගන්න. දැන් තුන්වෙනි වර්ෂය මැදිහත් කොහෙම වෙලත් මෙතන නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මැදිහත් වෙලා විසඳගෙනත් නැහැ. එතකොට කවුරුත් මැදිහත් මේ හිස් මිනිසුනේ ඔය වගේ කරන්නේ බොහෝ කාලයක්. අන්න එහෙම කරන උඹලට බොහෝ කාලයක් හිත පිනිස නම් පවතින එකක් නැහැ. අහිත දුක පිනිස පවතිනවායි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් ඒ කාලේ ආයතන කිව්වේ. එතකොට මේ කාලේ අපි මෙහෙමනම් හැසිරෙන්නේ අපේ ප්‍රතිඵලය මොකද්ද? බොහෝ කාලයක් අයහපත දුක පිනිසම පවත. ඊළඟට පස්සේ බුදුහාමුදුරුවෝ භික්ෂු සංඝයා ඇමතුවා. මහණෙනි කරුණු 6ක් තියෙනවා. ඒවා නිතර හිතන්න ඕන, සිහි කරන්න ඕන. මොකක් කරන්න ඕනද? නිතර හිතන්න ඕන. අන්න ඒවා තුලින් එකිනෙකාට ප්‍රියමනාප බව ඇති වෙනවා. ඒ කරුණු 6 හිතනවා නම් එකිනෙකාට ඇට්‍රැක්ටිව් වෙනවා, ප්‍රසන්න වෙනවා, පරිසරය ලස්සන වෙනවා. යහපත ඇති කරලා දෙනවා. මොකක් ඇති කරලා දෙනවද? හැමෝටම යහපත ඇති කරලා. වාද හටගන්නේ නැහැ. ඩිබේට් ආගියුමන්ට් නැහැ. සමගිය ඇති කරලා දෙනවා. එකට ඉන්න මග සලසා දෙනවා. ඒ කරුණු 6 මොනවද? දැන් ඔන්න 6ක් තියෙනවා. ඕගොල්ලෝ ওই කරුණු 6 හිතන්න මත නැහැ. ඔයාලා කොලේක ලියලා, හාෆ් සීට් එක හරි කොලේක ලියලා ඔයාලා කාමරේ අලවලා තියාගන්න. මම එනවා බලන්න. නිකන් පෑනකින් ලියලා හොඳට පාට කරලා 6 අලවලා තියාගන්න. ඔන්න කරුණු 6 කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව කරුණු 6. බුදුහාමුදුරුවෝ මහණි ඒ ආයත කියනවා මේ කරුණු 6 නිතර ඔයාලා හිතනවා නම් ඒ තුලින් මොකක් වෙනවද? ප්‍රියමනාප බව ඇති වෙනවා. පළවෙනි එක මොකක් ඇති වෙනවද? දෙවෙනි එක තමයි යහපත ඇති වෙනවා. තුන්වෙනි එක තමයි එකිනෙකාට හොනස් ගෞරවයක් ඇති වෙනවා. අනිත් එක තමයි වාද හටගන්නේ නැහැ. අනිත් එක තමයි සමගිය ඇති කරලා දෙනවා. එකට ඉන්න එතකොට හරිම ආසයි එකට ඉන්න මේ වගේ මිනිස්සුත් එක්ක. දැන් අපිට එකිනෙකාට උදව් කරන යාළුවෙක් ඉන්නවා අපි ආසයි එයත් එක්ක ඉන්න නේ. අපි ආසයි එයත් එක්ක කතා කරන්න වැඩි කාලයක් ජීවත් වෙන්න. අන්න ඒක වෙනවා. එතකොට උදින් ලියන්න ওই කරුණු 6 ලියලා යටින් ලියන්න. මොකද මෙන්න මේ 6 නිතර හිතනකොට මෙන්න මේ ටික එනවා කියලා. ප්‍රියමනාප බව, ගෞරවය, යහපත, වාද හටගන්න සමගිය ඇති වෙනවා. එකිනෙකාට ඉන්න මග සලසනවා. ඊළඟට මෙහි භික්ෂුව තුළ තමන් හිටිය ඇතත් නැත. දැන් අපි අපිත් එක්ක යාළුවෝ ඉන්නකොට විතරක් නෙවෙයි එහෙම කරන්නේ. එයා නැති තැනත් එයා ගැන ගෞරවයෙන් තමයි ඉන්නේ.
එයාගේ අඩුපාඩු තියෙනවා. එයාට තමයි කියන්නේ ඔයා මේවා හදාගන්න වගේ මේ ටිකක් තියෙනවා. හැබැයි අනිත් අයට කිය නෝන්ඩි කරන්න යන්නේ නැහැ. එයා ඉදිරියේ හිටිය ඇතත් නැතත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලා කියන්නේ හාමුදුරුවෝ කියන සබ්‍රාහ්මචාරී කියන්නේ එකට ඉන්න කට්ටියට කියන නම. මෛත්‍රී සහගත කායික ක්‍රියා පිළිහිටලා නම් තියෙන්නේ. මේ දේ නිතර ප්‍රියමනාපද. පළවෙනි කාරණේ තමයි මෛත්‍රී සහගත කාය කර්ම තියෙනවද කියලා බලන්න ඕන. හිතන්න ඕන මගේ ගාව මෛත්‍රී සහගත කාය කර්ම තියෙනවද? මොනවද මෛත්‍රී සහගත කාය කර්ම කියන්නේ? ඔන්න එකක් කිව්වා. ඒ කියන්නේ දැන් අනිත් කෙනා එයා යනවා නම් එයාගේ ඇඳ ඔන්න මම ගොඩක් කියන්නම්. ඔයාලට ඕන එකක් ගන්න. ඇඳ අවුල් වෙලා තියෙනවා. එයා බෙස් සීට් එක ඇදලා හදලා තියෙන විනාඩියක් යන්නේ. අරයා එනකොට හරි සතුටුයි යාට ඊට පස්සේ. හරිද? ඊට පස්සේ කාමරේ අපිරිසුදු නම් අනිත් අරයාට මෙයාට කිය අද ඔයාගේ වාරය අද මෙයාගේ වාරය කියන්නේ එයා පිරිසුදු කරලා තියෙන විනාඩි 5ක් යාව. කියනවට යන වෙලාව අරක කරලා ඉවරයි. ඊට පස්සේ දැන් එක්කෙනෙක් කොහොම කරගෙන ගියා කියමු. එතකොට අනිත් අය ඒකෙන් ප්‍රයෝජන ගන්නවා නම් ඒක ටක් ගාලා නැතුව අනිත් අයත් දන්නවා මෙයාට මොනවද වෙලාවේ උදව් කරන්න ඕන කියලා එයා ටක් ගාලා කරනවා. ඔය වගේ අපි එකිනෙකට ජීවත් වෙනකොට විශේෂයෙන් ඇඳුම් ලෙඩ වෙනාම උපස්ථාන කරන එක, ඇඳුම් ටිකක් වේලෙන්න දාලා තිබුණොත් අනිත් යාළුවගේ ටිකත් එක්ක ගන්න එක, තෙමෙනවා නම් පැත්තකින් ගෙනත් තියන එක. ඊළඟට ඒ වගේ පිරිසුදු කරගන්නේ වැසිකිළිය කවුරුත් යන තැන ඒක හොදන එක. වැසිකිළිය හොදන කියන්නේ ලොකුම පින. ජපානයේ තියෙන කොච්චර අයිතිකාරයෙක් වුණත් එයා තමයි වැසිකිළිය හොදන්නේ මුලින්ම ආයතනයට ඇවිල්ලා. වැසිකිළිය පිරිසුදුව තියුණොත් ඊළඟ එක්කෙනා සතුටින් යන්නේ. ඒ වතුර ටික අයින් කරලා ඒ ටික දේවල් කරන. ඒවට කියනවා මෛත්‍රී සහගත කාය කර්ම. මොන කර්මද? කාය. දැන් හැමෝම එකක් හිත. දැන් මම කිව්වට අමතරව එකක් හිතා ගන්න. අනිත් අයගේ යහපත වෙනුවෙන් කරන මම දැන් අහන පිටින් විට. එතකොට දැන් මම දෙවෙනි එක කියනකොට ඔයා එක දෙවෙනි එක තමයි මෛත්‍රී සහගත වචන පාවිච්චි කරන එක. වචන පාවිච්චි කරන දෙවෙනි එක තමයි මගේ ගාව මම මෛත්‍රී සහගත කතා කරන කෙනෙක්ද අනින්ගේ අඩුපාඩු කිය යන්නේකෙද්ද කියන්නේ මම ගොසිප් ලංකා කෙනෙක්ද එහෙම නැත්නම් සමගිය පිණිස කෙනෙක්ද කියලා හිතනවා. දැන් සමහර මිනිස්සු ළමයි අරයාට මෙයාට කියනවා අරයා ගැන දේවල්. මෛත්‍රී සහගත කෙනා හම්බුනහම කරන්නේ අර හොඳ ගතිගුණයක් අරගෙන කියනවා. මෙයා බලන්න මෙහෙම කෙනා අද කාමරෙත් පිහිදාලා තියෙනවා. මෙයා මේ උදේ නැගිටලා පාඩම් කරනවා. මෙයා හරි වීරයවන්ත කෙනෙක්. ඒක ගොඩාක් කොච්චර වචන තියෙනවද? දැන් ඔන්න ඔයාලා ගිහිල්ලා ඔයාලට පොතක් අරගෙන වෙන පොතක් තියාගන්න මම මේ කියලා දෙන ඒකට. ඔයාලා මම මේ කියලා දෙන්නේ විභාගේ පාස් වෙන්න නෙවෙයි. මුළු ජීවිතේම වාසනාවන්ත වෙන්න. ඔය ලියන්න. ඔයාලට කරන්න පුළුවන් ඒවා ලියන්න. මම ඊට පස්සේ අයිත් දවසේ කරන පළවෙනි එක තමයි අර බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේ කරුණු හය නිතර නිතර සිහි කරනවා නම් එතන මෙන්න මේ දේවල් ටික වෙනවා. හොඳක් වෙනවා, සමගිය වෙනවා, වාද වෙන්නේ නැහැ. පළවෙනි එක තමයි මට මොනවද මේකේ සමගිය වෙනුවෙන් කරන්න පුළුවන්. දේවල් මාත් එක්ක ඉන්න අය වෙනුවෙන්. දෙවෙනි එක තමයි මෛත්‍රී සහගත වචන කතා කරන එක. මොනව කතා කරන එකද? අඩුපාඩු පේනවා. එකට ඉන්නකොට එමට අඩුපාඩු පේනවා. ඒව හොයන්න යන්නේ නැහැ. දැන් කෙනෙක් ඉන්න රෙදි හොද ගන්න නැහැ. ඉතින් අපි අනිත් අයට කියන්නේ යාට කියනවා රෙදි ටික හොද ගන්න. නැත්තම් අපි එකක් හරි හොදලා දෙනවා යාට. මෙන්න හොදලා දෙනවා. ඔයා කොහොම හරි කරනවා. ඔයා දැන් කවුරු හරි කිලුටුවට ඉන්නවා අනිත් කාමරේ ඉන්න අනිත් තුන් දෙනාට අමාරුයිනේ. යාව නෝන්ඩි කරන්න යාට කියනවා. ඔයා මේක හොද ගන්න. නැත්නම් අපිට අමාරුයි. කරුණාවෙන් කියනවා. ඊට පස්සේ නැත්තම් හොදලා දෙනවා එකතු වෙලා. සමහර අයට එහෙම. නේද? දැන් මම මහාන වෙන්න ගිය කාලේ මම අවුරුදු 19 ඉන්නේ ගියේ මම කවදාවත් ගෙදර රෙදි හොදලා නැහැ. ගෙදර වොෂින් මගේ අපේ වොෂින් මැෂින් එකත් ඔය ගෙදර පැත්තක දාලා ඇති. ඕකෙන් හොදගන්නේ නැත්තම් නංගි හොදලා දෙන්නේ නැත්නම් ආච්චි හොදලා දෙන්නේ. නෑදෑ ගෙදර ගියොත් එයාලා හොදලා. මම කවදාවත් මේ ෂර්ට් එකේ කොලර් එකේ කුණු යන්න හොදගන්න බෑ. එහෙනම් මම රෙදි හොදන්න දන්නේ. දැන් මහාන වෙන්න ගියාම මම ඔයාලගේ වැඩ දැන් කරගන්නවා වගේ මම 19 ඉඳන් මගේ වැඩ කරගන්නවා. මම රෙදික වතුර ටික එබුවා මම කළා. ඊට පස්සේ එක දවසක් එතන ඉන්න හාමුදුරුව කෙනෙක් එයා මාව අරන් එක්කගෙන ගිහලා එයා මගේ ෂර්ට් ටික ඔක්කොම හොදනවා සබන් ගාලා. හරිද? හොදලා කුණු යන විදිය හොදන විදිය එයා කියලා දෙනවා. දැන් මට හොදන්න දුන්නේ නැහැ. මගේ ඇඳුම් ටික ඔක්කොම එයා හේදුවා. හරිද? දැන් මට එතකොට මේ හාමුදුරුව ගැන මොකද්ද හිතෙන්නේ? හොදලා එහෙම දුන්නා මොකද්ද හිතෙන්නේ? මමත් එයාට උදව් කරන්න ඕන කියලාද? එහෙම නැත්නම් මට එයාගෙන වෛරයක් ඇති වෙනවද? මොකක්ද වෙන්නේ? මට හිතුණා අනේ ඇත්තට කොච්චර දෙයක්ද මට මේ උදව්වක් කරේ. ඉතින් එයා දැනගත්තා මං ඒ හාමුදුරට විතරනේ ඔක්කොටම අනිත් දේවල් කරලා දෙනවා. ඒ සායින්හාසේ බැලුවා හරියන්නේ නැහැ මට හොද ගන්න මං ඉන්න මාසෙ මට හොදලා දෙනවා. දැන් මටත් දුකයි මොකද මං ගිහි වෙලානේ ඉන්නේ. ඒ දේ හොදලා මේව කරලා දෙනවා. මං ඉතින් ඒකටත් එක අනිත් අයට වැඩ කරලා දෙනවා. අන්න ඒකයි කියන්නේ. දැන් අපි එකිනෙක කෙනාට පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා. අපි දැක්කම එයා දැන් අනිත් ළමයින්ට ගිහිල්ලා කිව්වේ නෑ මේන්න බලන්න මෙයා රෙදි කෑල්ලක්වත් හොද ගන්න දන්නේ නැති කෙනෙක්. එහෙම වුණා නම් සමහරට එතනින් මහාන වෙන්නේ නැතුව එන්නත් තිබුණා. හරිද? එයා බැලුවේ මට කරන්න එච්චර මම දක්ෂ නෑ. එයා ඒක ටික හොදලා මේ කළා දුන්නේ හාමුදුරු කෙනෙක් කියලාවත් හිතුවේ නෑ. ඉතින් අදටත් ගිහිල්ලා ලොකු ගෞරවයක් මතක් වෙනකොට එයා ගැන තියෙනවා. බලන්න ඒ ස්වාමින්වහන්සේ කරපු දෙයින් අදටත් අවුරුදු දැන් 20ක් විතර ගිහිලා තාමත් ඒ හිතේ ගෞරවයක් තියෙනවා. අනේ මෙහෙම කළා දුන්නනේ කියලා. බලන්න බුදුහාමුදුරුවෝ කියවනේ කොච්චර ඇත්තද ගෞරවයේ පිණිස හේතු වෙනවා. මොකක් පිණිස හේතු වෙනවද? දැන් කිව්වනේ මෙහෙම කරාම ගෞරවයේ පිණිස හේතු වෙනවා කියලා. එතකොට ඔන්න පළවෙනි කාරණේ කාය කර්ම. දෙවෙනි කාරණේ වචී කර්ම. හොඳ දේවල් කතා කරනවා. يعني අරයාගේ යහපත් දේවල් අනික් කෙනෙක්ගේ හිත රිදවන්නේ නැහැ.
හැමතිස්සෙම සමගිය වෙනුවෙන් කරන්න අරවා හිතට ආවත් ඒවා අයින් කරලා යහපත් වචන කතා කරන්න. ඉතින් ඔයා ඊට පස්සේ අර කොලේ දිහා බලන්න අද දවසේ උදේ නැගිට්ටාම හිතන්න මම අනිත් අය වෙනුවෙන් හොඳ වචන කතා කරනවා. තරහ ගන්න ඒව නෑ. ඒ කියන්නේ එහෙම පොඩ මේව කරගන්න. ඊළඟ කාරණාව තමයි මෛත්‍රී සාගත සිතුවිලි. සිතුවිලි කියන්නේ දැන් අපි මෙයා මොනවද මේ වෙලාව හිතන්නේ කියලා මට පේන්නේ. මෙයා හිතන්නේ මොකද්ද කියලා පේන්නේ. පේන්නේ නැහැ. හැබැයි අපි හැමතිස්සෙම හිතන්නේ අනිත් අයට තරහක් මනහක් පරිගන්න නෙවෙයි. දැන් සමහර ළමයි දෙමාපියන්ගේ ආభాස වලින් වෙන්න පුළුවන්. වැරදි තැන් වලින් පෙන්නන දෙමාපිය හැමතිස්සෙම ගෙදර කතා වෙන්නේ අරුට මෙහෙම කරන්න. ඌ අපිට මෙහෙම කරා. පරිගන්න. ඉතින් ළමයාත් හිතනවා එහෙම. ඒතකොට ඒ thought process එක හරිම දරුණයි. හරිද? එතකොට දැන් ඒක තියෙනවා එයා වෙනස් වෙන්න ඕන. දැන් උදාහරණයක් කියන මගේ ජීවිතෙම දැන් අපේ තාත්තා මට පොඩි කාලේ වෙඩි තියලා මැරුවා. එන්න මට අවුරුදු 1කමාරේදී වෙඩි තියලා මැරුවා. ඒතකොට අපේ තාත්තගේ පවුලේ ඉන්න 13 දෙනෙක්. මේ පල්ලෙහාවි ගමේ. ඒ බාප්පා කෙනෙක් හම්බුනහම පොඩි කාලේ මට තේරෙනවා ඉතින් අරුල් තමයි පොඩි එකා මැරුවේ. උන් ඔක්කොම නැති කරන්න ඕන. එයාගේ මල්ලි. එයානේ උඹ ලොකු වෙලා ඉගෙනගෙන හරි ගේමක් ගහන්න ඕන. එයා දැන් මගේ තාත්තගේ මල්ලි පලි ගන්න ගිහලා ජීවිතාන්තය දක්වා සිර ගිහිල්ලා දැන් මේ ළඟදි මැරුණා. එයාට යහපතක් වුණේ නැහැ ජීවිතේ. මමත් හිතුවේ දැන් ඇත්තට දැන් ඔයාලගේ තාත්තා මැරුවොත් ඔයාලට පලි ගන්න හිතනවද නැද්ද? දැන් තාත්තා කවුරු හරි ඇවිල්ලා මැරුවොත් ඔයාලට පලි ගන්න හිතනවද නැද්ද? ඉතින් මමත් හිතුවේ ඒකයි දෙන්නම් තොපිට වැඩේ කියලා තමයි හිතන් හිටියේ. මට එයා කියලා දුන්නා මේ 16ක් විතර එකතු වෙලා තමයි මැරුවේ. මෙහෙම තමයි මේ ප්‍රොසෙස් එක උනේ. තාත්තා මල්ලි මට අපේ ආච්චි ඕවට කැමති නැහැ. හැබැයි ඉස්කෝලේ යනකොට කියනවා අපිට. මමත් හිතනවා දැන් මගේ තව යාළුවෙක් හිටියා විතර එහා ගමේ. එයාගේ තාත්තත් කඩුවෙන් ගහලා මැරලා තියෙන්නේ. ඉතින් අපි දෙන්න එක වයසේ. අපි දෙන්නම ප්ලෑන් කරේ දෙන්නම් ෂොට් එක. ලොකු වෙනකන් ඉඳලා ගියා. ඒතකොට ඒ සිතුවිලි රටාව හොඳ එකක් නෙවෙයි බව මම අවුරුදු 20 දී 19 මහාන වුණාට පස්සේ තමයි තේරුම් ගත්තේ. 19 දී ටිකක් තේරිලා තිබුණේ. ඒතකොට ඒ වගේ රටාවක් දැන් අපි කටින් කියන්නේ නැහැනේ හැම එකකටම පරිගන්නවා කියලා. අපි කට්ටිය හොය ඔළුවේ යන්නේ. ඒතකොට ඒක ළමයට හොඳ නැහැ. ඒ වගේ තව කෙනෙක්ගෙන් පරිගන්න හිතන එක හොඳ දෙයක් නෙවෙයි. මම ඒක අතහැරලා දැම්මට පස්සේ ඇත්තට මම ඒක අතහැරලා දැම්මට පස්සේ මගේ ඔළුව නිකන් අර ස්කූල් වෙලා ගියා. සමාව දුන්නට පස්සේ. දැන් අපිට කවුරු හරි වරදක් කරලා තියෙනවා. ඒක සමාව දුන්නම අපිටමයි යහපතක් එන්නේ. ඉතින් හැමතිස්සෙම අර ඔයාට දැන් කරන්න කිව්වේ අර ඒ හොඳ සිතුවිලි ටිකක් ජනනය කරනවා. අනිත් අයට යහපතක් එන්න. දැන් ඔයාට ඉගෙන ගන්න අමාරු වුණත් කවුරු හරි ඉගෙන ගන්න දක්ෂ කෙනෙක් ඉන්නවා. හිතන්න ඕනේ මේ අනේ කොච්චර දෙයක්ද මම මෙච්චර අමාරු එයා හරි ඉගෙන ගන්නවනේ. ඒක ඉගෙන ගන්න හැකියාව තියෙන කෙනෙක් ඉන්නවා. අන්න කාය කර්මයක් පුළුවන්. අර බැරි කෙනෙක්ට එයාට කියලා දෙන්න පුළුවන්. මේක මෙහෙමනේ හදන්නේ. දැන් මට ඒකේ ගුණයක් ඉස්කෝලේ තෝරන දැන් අපේ වලට ඕන නම් මගේ පන්ති යාළුවෝ එනවා මෙහෙ නිතරම. මට ගානක් හදන්න පුළුවන් නම් අපේ මුළු පන්තියටම පුළුවන්. මම ওই මුළු පන්තියටම කියලා දෙනවා. හරිද? ඒ කියන්නේ මට මොනවා හරි මම වැඩි ගණන් වලට ඔය ඔයාලගේ වයසේ වලට ලකුණු 13යි මට තිබුණේ. මම එච්චර ඉස්කෝලේ යන්න උමනාවක් තිබිච්ච කෙනෙක් නෙවෙයි. අන්තිම මාස 3 තමයි විභාගේ පාස් වෙන්නේ හිතේ O level වල. හැබැයි මම යන දවසට මට මොකක් හරි තේරුම් ගත්තොත් මට ඔක්කොම අද වගේ මම එදත් කියලා දෙන්න පුළුවන්. ඉතින් එතකොට අපේ පන්තියේ තව යාළුවෙක් හිටියා. හැමදාම පන්තියේ පළවෙනියා. එයා ටියුෂන් යනවා. අපි එතකොට අන්තිම මාස හරි වෙනකන් ටියුෂන් ගියේ නෑ. ඉතින් එයා කවදාවත් කියලා දෙන්නේ නෑ. හැබැයි එයා තමයි පළවෙනියා. අපේ වෙනියවත් අපි හොයන්නේ නෑ 9 10 වෙනකොට. කොයි කී වෙනියද කියලා දන්නේ නැහැ ඇත්තටම. හරිද? විභාගේ දවසට ගිහිල්ලා බලන්නේ පේපර් එකටක් ගාලා දීලා යන්න. ඔයාලා වගේ මේ මාසයක් ඉඳන් ඉගෙන ගන්න ඕද? අපේ අම්මා තාත් රට හිටියේ. ඉතින් අපිට කරදර කරන්නේ ආච්චිට අපි ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි. ඊට පස්සේ අන්තිම මාස 3 තමයි මට හිතුනේ අතට O level පාස් කරන්න ඕනේ කියලා. එතකොට දවසට පැය 16ක් අන්තිම මාස 3 වැඩ කරා. ඔය මගේ දිල්න කියලා යාළුවෙක් කෙනා මේ පන්සලට නිතරම එන ඕන අහලා බලන්න එයත් ගෙනල්ලා තියාගෙන වැඩ කරා. රිවිෂන් ගියා, ටියුෂන් ගියා කරා. දැන් ලකුණු 13 ඉඳලා මට ගණන් වලට ඒකක් තියුනේ. ඒකක් ගන්න ඔයාලා හිතන්න ඕන කොච්චර වැඩ කරන්න ඕනද කියලා. ඒ පාඩම් ටිකක්ම ටාගට් කරන් වැඩ කරා. මට මං ගණන් රිවිෂන් එකට ගියාම ඒ සර් කිව්වා ඔයාට මේ O level ගණන් හදන්න බෑ. ඔයා 6 වසරේ ඉඳලා හදන්න කියලා. 6 වසරේ පාඩමේ ටිකක් දෙනවා, 7 වසරක් දෙනවා, 8 වසරද මොකද අපි ಗುಣ කරන්න බෙදන්නේ ඒවා පැටර්න්ස් ඔළුවේ තිබුණේ නැහැ. එසේ ගණන් 1000ක් දෙනවා මට සතියකට හදන්න. ඔය තිලක් ખબරාදුව කියලා මෙහි ඉන්න 1000ම හදන. ඒ විද්‍යාවස මේ ටික දෙනවා. ඒතර ඔක්කොම කරන්න බැරි වුණා. පාඩම් කීපයකට තමයි සෙට් කරේ. සෙට් ඒ කරපු එක 100% හරි. මම ඒ ලෙවල් වලට ඊට මැට්ස් කරේ. දැන් මේ මගේ ගමේනේ ඉන්නේ. මම බොරු කියනවා නම් ඔය එනේ යාළුවන්ගෙන් අහලා බලන්න. අපේ ගුරුවරුත් මේකට එනවා. මට උගන්නපු ගුරුවරුත් එනවා පන්සලට ඕන අහලා බලන්න. ළඟ ඉස්කෝලේකට ගියේ. ඊට පස්සේ මේ හැබැයි මට අරක උමනාව තිබුණා. මේ මම මොන හරි දැන් මට තේරුණා මාත් එක්ක යාළුවෝ ගොඩක් ෆේල් වෙනවා. ඒ නිසා මම කරේ මම ඉගෙන ගන්න ගමන් මම ගෙදර ඔය අපේ ගෙදර තියෙන උතර බෝඩ් එකක් අරන් ඒගොල්ලොන්ට උගන්වනවා. දිලිනලාට තව හිටියා යාළුවෝ සෙට් ඒ කට්ටියට උගන්වනවා. ඉතින් ඊට පස්සේ අරයා කවදාවත් ඒ පන්තියේ පළවෙනිය ගන්න ඉන්නේ. එයා එහෙම කරන්නේ. දැන් අපි අවුරුදු 20ක් ගත වෙලා ගිහිල්ලානේ අපේ ජීවිතවල. එයා තාමත් යාළු පිටක තියෙනවා. එයා ඇත්තට මේ ළඟදී තමයි මේ රුපියල් 60 70000ක ජොබ් එකකට ගාමන්ට් යන්න ඕනේ. එයා O level පාස් වුණා හොඳට. A level කෙලව ගත්තා.
එයා කොමර්ස් කළත් මේව කරගත්තා. දෙවෙනි තුන්වෙනි පාර කර හරි ගියේ නෑ. ඊට පස්සේ ඒ පන්තියේම ළමයි බැඳලා දැන් සාමාන්‍ය මාර අමාරුවෙන් ජීවත් වෙනවා. මාත් පුළුවන් තරම් උදව් කරනවා. මම පළවෙනියනේ. දැන් මට එහෙම වුණාවක් තිබුණේ නෑනේ විභාගේ පාස් වෙන්න. මම අපිට නිකන් කනා chance එකක් වගේ මගේ මෙහි කහඳ යාළුවෙක් ඉන්නවා. එයා තමයි මාස 4කට කලින් ගිහුව ඔහොම යන්න එපා. ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න බැරි. O level නැතුව මොනවා හරි කරලා පාස් යන් කියලා. දැන් එයා තමයි ඇත්තටම උදව් කරේ. කහඳ පැත්තේ කසුන් කියලා. හරිද? එතනින් තමයි මට හිතුනේ අපි ශ්‍රී ලංකාවේ කරන්න ගිහපු වෙලාවේ කිව්ව වචනේ වැදිලා තමයි මම O level පාස් වෙන්න ඕන කියලා හිතුවේ. එතකොට ඔයාලට තේරෙයි. හැබැයි අද අපේ ජීවිතවලට එනවනේ මම ලොක්කමක් කියනව නෙවෙයි. ඇත්තටම නැති දෙයක් නෑ ජීවිතේ. මම රටවල් 100කට විතර ගිහිල්ලා තියෙනවා. මම මගේ යාළුවෝ වගේ ගොඩාක් අයට හිතා ගන්න බැරි ප්‍රමාණයකට උපකාර කරලා තියෙනවා. තේරුණාද? දැන් මට හදිසියෙ ලක්ෂ 100ක් ඕන කියන්නේ එක කෝල් එකකට දාව ගන්න පුළුවන්. ඇයි අපි හැමදාම ඒ කියන්නේ ඒ කාලේ ඉඳලා 100ට 100ක් හොඳ ළමයි නෙවෙයි. නමුත් බැලුවේ යාළුවෙක්ට උදව් කරන්න හැමදාම. ළඟ ඉන්න කෙනෙක්ට උදව් කරන්න. එකෙන් කියන්නේ 100ට 100ක් මෛත්‍රිය හිටිය කියලා. වලි දාගත්ත ඒවත් උනා. නමුත් බැලුවේ ළඟ ඉන්න එකෙක් කොහොම හරි ගොඩ දා ගන්න ඕන කියලා. එතකොට ඒකේ බලය මං හිතන්නේ බලය ඇවිල්ලා මෛත්‍රී සහගත ඇවිල්ලා අන්තිමට එනකොට අපේ ජීවිතේ ඒවා අපිට විපාක දෙනවා. ඒකයි අද ඔයාලට මේ කියන්නේ. ඔයාලා මම මේ කියා දෙන එක සුළු දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඔයාලගේ යාළුවෝ පේනෝනේ වයසෙන් වයස අවුරුද්දෙන් අවුරුද්ද යන්න. ඔයාලට තේරුම් ගන්න පුළුවන් කවුරු කෙනෙක් හරි මෛත්‍රී කරගෙන ගියොත් එයාට ඉගෙන ගන්න පුළුවන් වුණා බැරි වුණා. එයාගේ ලයිෆ් එක වෙනස් වෙන ලස්සන. එයා ජීවත් වෙන ලස්සන. පන්තියේ පළවෙනි ගන්න කෙනත් එක්ක එයාට තරම් බ්‍රේන් කැපැසිටි එකක් ඒ දවස්වල අපිට තිබුණේ නැහැ. මාත් එක්ක හිටිය තව එරංග කියලා යාළුවෙක්. එයාත් එහෙමයි. එයාත් අදටත් අපිටත් හාටත් උදව් කරන්න තමයි බලන්නේ. ඉතින් එයාගේ ජීවිතෙත් එහෙමයි. ඉතින් විශාල පඩියකට ජොබ් එකක් කරන්නේ. දැන් ඔය නවසීලන්තයට යන්න ඇවිල්ලාත් එයා යන්නේ මෙහෙ ඉන්න ඕන කියලා ලංකාවේ. ඉතින් එතකොට අර මම දැක්කා ඒ හිත මම ඒක බැලුවා මගේ පන්තියේ 50කට කිට්ටු වෙන්න හිටියා. ඒ යාළුවෝ හිතන පතන විදිහ අවුරුදු 11ක් තිස්සේ මම දන්නවා. මම දැන් බලනවා ඒගොල්ලෝගේ ඒ තින්කින් පැටර්න් එකට අද යාළුවා ජීවත් වෙන විදිය. ගොඩක් දුරට අර යාළුවගේ හිත පිරිසුදු කරගත්තේ නැති අය ඊටමත් දුකසේ තමයි ජීවත් වෙන්නේ. දැන් යාළුවා මං කියන ඒවා අහනවා. අල මම කියනවා වෙනස් කරගන්න කියලා යාළුවෙක්ට කියන්න පුළුවන් නේ. ඔයාලා දැන් අද ඉන්නකොට ඔයාලගේ යාළුවෝ බලන්න. ඔයාලට පේනවා මෙයා දැන් අපි මේ කොච්චර හොඳ දේවල් කියා දුන්නත් එයා අනිත් අයව අපහසුතාවයටපත් කරනවා. අනිත් අයට උදව් කරන්නේ නැහැ. එහෙම වෙනවනේ. බලන්නේ කාලයක් ගිහිලා අවුරුදු 10ක පාලදී ජීවිත කොයි තැනද තියෙන්නේ කියලා. නිසා කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් බැරි වෙන එක එයාගේ පෙරපිනක්. හැබැයි එයාට දැන් පුළුවන් එයාගේ මුළු ජීවිතේම සතුට පෙරව ගන්න, සුන්දරත්වය පුරව ගන්න ඒකට තියෙන පාර තමයි මම ඔයාලට කියලා දෙන්නේ. කවුරු හරි කරගත්තොත් එහෙමයි. නැත්තම් එහෙමයි. නමුත් මම මේ කිව් එක YouTube එකට දානවනේ. අවුරුදු 20කදී හිටියොත් බලා ගන්න. 10කදී 15කදී මොකද්ද කියලා. හරිද? ඊට කාරණා තුනක් කිව්වා. හැමෝගෙම යහපත පිණිස. මොකද්ද තුන? කාය කර්ම. කාය කර්ම කියන්නේ කායික ක්‍රියා. එහෙම මත කායික ක්‍රියා. දෙවෙනි එක මොකද්ද? අපි කතා කරන වචන අනිත් අයට යහපතක් වෙනවා. තුන්වෙනි එක මොකද්ද? අපි හිතන සිතුවිලි අනිත් අයට හොඳයිද නරකයිද? සිතුවිලි ප්‍රොසෙස් එක. හතරවෙනි එක තමයි දැන් මම දැක්ක එක ඔයාලගේ යුනිට් එකෙන් ගන්නවා. ඕගොල්ලෝ බීම බිස්කට් ගේනේවා ඒකල මෙහින් ගන්නෝනේ අරගෙන බෙදලානේ දෙන්නේ. දැන් මේකේ තියෙනවා දැන් ඔයාලට එක එක පවුල් වල ළමයි ඉන්න පුළුවන්. දැන් අපි යුනිවර්සිටි එකක් කරනකොට ඒගොල්ලෝ තනි තනියෙන් කන්න ගත්තා. අපි 150ක් ගත්තා ඔයාලා එන්න කලින් ඒ කාලේ IT උගන්නන්නේ. එතකොට ඒගොල්ලෝ සමහරු බෙදාගෙන කාලා නැහැ. තමන් කනවා තනියෙන් තියාගෙන දෙන්නේ. අපි ඒක නැති මම ඒක ඔයාලට වගේම කියලා දුන්නා. බෙදාගෙන කන්න කියලා. يعني දැන් තමන් සතුටු වෙන්න ඕන තමන්ට රසවත් දෙයක් දෙමාපිය කෙනෙක් දුන්නා නම් අනිත් කෙනෙක් දීලා එයා කණ එක දිහා බලලා සතුටු වෙන්න හැකියාවක් තියෙනවා. නැත්තම් මම බයිට් ටිකයි බීම ටිකයි කාලා තමන්ගේ යාළුවෝ දෙන්න තුන් දෙනාට විතරයි දෙන්නේ අනිත් අයට දෙන්නේ නැහැ. එතකොට කවදාවත් ඒක සමගිය ඇති වෙන්නේ නැහැ. දැන් අපි මෙහෙ ගත්තත් දෙහි මට හම්බ වෙන හැමදේම මම මේ හැම දෙනෙක්ටම බෙදලා දෙනවා. මම කිසිම දෙයක් පොතක දාලවත් ඉතුරු කරන්නේ නැහැ. මාසෙට ලක්ෂ 50ක් 60ක් හම්බ වෙනවා. ලක්ෂ 50 60 මේ දැන් ඔයාලා හිතන ඔයාලා දැන් සිග්මා ඇකඩමි එකත් එක්කනේ ඉන්නේ. මම ඒ කට්ටියත් එක්ක මෙහෙ මේ නිකන්නේ තියෙන ඔයාලට යහපතක් වෙන්න තමයි මේක දීලා තියෙන්නේ. දැන් ලාභ ප්‍රයෝජනයකට නෙමෙයි. කිසිම ලාභයක් උපයන පරමාර්ථයක් මගේ නැහැ. නැත්නම් ඔයාලට මේව කියලා දෙන්න ඕනේ නැහැ. නේද? ඔයාලට කැමරට බීමට දෙනවා. දැන් මම ගිය මාසෙත් මගේ ලයිට් බිල මම අතින් ගෙව්වේ. ඒත් ඉතින් මට සතුටුයි ඔයගොල්ලෝ ඉගෙන ගන්නවනේ. මම දන්න විදිහට ඔයාලගේ මේ කරන කෙනාටත් ඔයාලා නිකන් ගණන් හදලා බලන්න තුන් වේලකට කැම කොච්චර යනවද ලයිට් බිල් යනවද ඔය පාවිච්චි කරන මෙට්ට ඇඳන් වලට ඔයාලට දෙන මුදලට යාට ලොකු ලාභයක් තියාගෙන කරන්න. ඒක නිසා තමයි මම දන්නවා ඒක පෞද්ගලිකව. යාට තාම අවුරුදු 26ක මල්ලි කෙනෙක් ඒකයි මම කිව්වේ. යාට ලොකු දෙයක් නැහැ. එයා ගොඩක් මහන්සි වෙනවා පඩි ගෙවන්න ඕනේ ඉන්න කට්ටියට. පොඩි මේකක් තියක් තියෙනවා. නැත්නම් ව්‍යාපාරයක් කරන්න බෑනේ යාට. පොඩි ලාභයක් ඇති අනිවාර්යයෙන්. අපි මං එහෙමවත් තියාගන්න. මං කියලා තියෙන මට එහෙම එපා. මොකද මං කැමති ඔයාලා ඉගෙනගෙන මේ දේවල් කරලා හොඳ තැනකට යනවා. හැබැයි මට සමහරට එකවර අමාරුයි කැම දෙය ගන්න. මොකද මාසෙට ලක්ෂ බර ගාණක් යනවනේ. දැන් මේ ලයිට් බිල ගත්තොත් සෝලෝ වලටත් එක්කම ගත්තොත් ලක්ෂ 3මාරක 4ක බිලක් ගෙවන්න ඕන මුළු මේකට මාසෙට. සෝ දැක්කනේ වාහනේ හාට මෙහාට යනවා කැඩෙනවා. ඒවට තව ලක්ෂ 4ක් වාහන වලට අයින් කරන්න ඕන. මෙහි තියෙන හදන්න කියන මාසෙට එක මාසෙකට. ඉතින් ඒ වගේ දැන් ඒ නිසා මට ගොඩක් අය පූජා කරනවා. ඒ පූජා කරන දේ
තමයි මම මේ ඉන්න අයට බෙදලා දෙන්නේ. ඒ වගේම දැන් ওই බඩු මුට්ටු තියෙන මට සිවුරු ගොඩක් හම්බ වෙනවා. මෙයාලට හම්බ ඒවා අපේ ගබඩාවකට තමයි යන්නේ. කාටවත් කාමර වලට ගෙනිහින් තියාගන්නව නම් මේ කියන දේවල් උල්ලංඝනය කරපු කෙනෙක්. එතනින් නැති දෙයක් ඕන කෙනෙක්ට අරන් යන්න පුළුවන්. පන්සලේ මෙතන 40 ගාණක් ඉන්නවා අරන් යන්න පුළුවන්. ගබඩාවේ දාලා තියෙන්නේ. මොන දේ හම්බ වුණා. දත් බෙහෙත සබන්ද ඒ ඔක්කොම ගිහින් කාමරේ Tamanට හම්බුනායි කියලා ගෙදරින් ගෙනාවයි කියලා තියාගන්න. සල්ලි කවුරු හරි පූජා කරත් එහෙමයි. ඔක්කොම පොදු යහපතට තමයි යොදාගන්නේ. ඊළඟට මේ දැන් මෙයාලා පිණ්ඩපාත යනවා. ඔයාලා දැකලා ඇතිනේ. පිණ්ඩපාත ගියාම එයා ගෙනත් තනියෙන් කන්නේ. ඒ ටික ගෙනල්ලා දාලා ගියපු නැති අයත් ඔක්කොම බෙදාගෙන කන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? එකිනෙක කෙනාට තරගයක් නැහැ නේ. කවුරුවත් දිනුම් පෙරදුම් කියලා ගන්නෑ. එතකොට එතන සමගිය පිණිස පවතිනවා. දැන් ඔයාලට දෙමාපියෝ මොනවා හරි හොඳ දේවල් ගෙනත් දුන්නොත් ඒක ඔයාලගේ කෑම කන තැනට ගෙනල්ලා බෙදාගෙන කන්න. දැන් ඔයාලා මෙහි ඉන්නකොට ඔයාලා කන දේම තමයි මං කන්නේ. සමහර වෙලාවට ස්පෙෂල් දාන කෙනාව මම වැඩි වළඳන්නේ නැහැ. මගේ දාන මං කියලා තියෙන්නේ මට දෙන විදියටම ඔයාලට දෙන්න. නැත්තම් හොඳට දෙනවා නම් කොහොම හරි ඔයාලටත් හොඳට දෙන්න තමයි. දැන් සමහරු කියනවා අපිට ළමයින්ට දෙන්න බෑ. අපි ස්වාමීන් වහන්සේ ඒකට මට එයාලට කියන්න බෑනේ. ඔයාලට මොකද එයාලට ලක්ෂ ගාණක් යනවා. ඒකට අපිට පොඩ්ඩක් ගෙනත් දෙනවා. ගෙනත් දුන්නා මම වැඩි දානශාලාවටවත් එන්නේ නැහැ. මං අර පොඩි දෙයක් මෙයාට කියලා ගෙනත් දාලා එහෙම අයින් කළා දානවා. තේරෙනවද? ඔයාලටත් හොඳටම දෙනවා නම් ඒ තමයි. මම දැන් එළියට ගියොත් මම කනවා. මොකද මං යන දේ කට්ටියත් එක්ක. හැබැයි මෙහි ඉන්නකොට එහෙම තමයි. අපි මං හැමෝටම කියන්නේ රසවත් දෙයක් තියෙනම් හැමෝටම දීලා ගන්න. ඉතින් ඔයාලට ඒක හොඳටම කරන්න පුළුවන්. මම දන්නවා ඊටිදට දෙමාපියෝ ගෙනත් දෙනවනේ. එතකොට මොකද්ද කරන්නේ? දානශාලාවට ගෙනහිලා හැමෝටම බෙදාගෙන ගන්න. ඒක තමයි සතුට. ඒවට කියනවා ලැබෙන සුළු දෙයක් පවා බෙදා හදා ගැනීම. මොකක් කර ගැනීමද? අනිත් අය අතර බෙදා හදා ගැනීම සමගියට හේතු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක සංඝයාට විශේෂයෙන්ම කියලා දෙනවා. දැන් පස්වෙනි කාරණය. ඒක ඔයාලට එච්චර බලපාන්නේ නැහැ. ඒක ඔයාලා එච්චර දන්නේ නැහැ. විශේෂයෙන් මේක මහාන කට්ටියට බලන්නේ තමන් එක්කෙනෙක් වැඩියෙන් සිල් රකින්න එක්කෙනෙක් අඩුවෙන් රකින්න එහෙම සමසීලයක ඉන්නේ. ඒ කියන්නේ දැන් මම මෙහෙදී ගොඩාක් දැඩි ප්‍රතිපත්ති වලින් ගෙනියන තැනක් නෙවෙයි ආරණ්‍යක වගේ. පන්සලක වගේ කිසිම ශික්ෂාපදයක් ගැන නොහිත ඉන්න එකකුත් නෙවෙයි. ඒ දෙක මැද තමයි මේ ආයතනය ගෙනියන්නේ. කාට හරි කැඩෙන්න පුළුවන් එක කලබල වෙන්න බෑ. එතකොට ඒ වගේ තමයි. තව එක්කෙනෙක්ට ඇවිල්ලා මේ වැඩියෙන් සිල් රකින්න ඕන. එයාට පුළුවන් ආරණ්‍යකට යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අර මම කියන විදියට ඉන්න බැරි නම් ඔක්කොම යනවනම් එයාට පුළුවන් පන්සලකට යන්න. මෙහි ඉන්න බෑ. සම ප්‍රතිපත්තියක තමයි තියලා තියෙන්නේ. නැත්නම් එකිනෙකා අතර ලොකු උස් පහත් බවක් ඇවිල්ලා එතන සමගිය නැති වෙනවා. එතකොට එයා කවුරු හරි එකක් රකින්නවනම් අනිත් අයට කියන්නේ නැතුව එයාගේ හදවතින් රැක ගන්න පුළුවන්. මොකද මේ සිල් රකින්න තමන් ලොකු මිනිහෙක් වෙන්න නෙවෙයිනේ. තමන්ගේ නිවීම පිණිස උපකාර වෙන්නේ. ඒ නිසා ඒක එයාට අනිත් අයට කිය තමන් ලොකු කරගන්න බෑ. තමන්ට පෞද්ගලිකව ඕන දෙයක් හිත නිවා ගන්න කරගන්න පුළුවන්. ඒ වගේ. එතන පස්වෙනි කාරණා වශයෙන් කියන්නේ නේ. දැන් ඔයාලා කොහොමත් පන්සිල්වත් නේ. ඒක නිසා ඔයාලට එච්චර බලපාන්නේ නැහැ. 6 වෙනි කාරණේ. ඒකත් ඔයාලට බලපාන්නේ නැහැ එච්චර. ඔයාලට ඒක ඔයාලගේ විදියට හදලා දෙන්න පුළුවන්. මේක බලපාන්නේ 6 වෙනි කාරණෙත් මහා හාමුදුරුවන්ට මෙහෙණින් ආසල. ඒක තමයි. දැන් මේගොල්ලෝ මෙහි දැන් මේ මහාන වෙන්න ඇවිල්ලා තියෙන කන්න බොන්න නැතුව නෙවෙයි කිවල් වල. ගොඩක් අය ඇවිල්ලා තියෙන්නේ ඒ දේවල් තියෙනවා මහා ලක්ෂ ගණන් රස්සාවල් අතහැරලා ඉංජිනේරුවෝ ඇවිල්ලා ඉන්නවා. ලොකු වෘත්තීය වේදීන් ඇවිල්ලා ඉන්නවා. ගුරුවරු ඇවිල්ලා තියෙනවා. රජයේ කුර කියා කරපු අය ඇවිල්ලා ඉන්නවා. ඊළඟට රටවල් වල වැඩ කරපු ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ එන්නේ මේ ධර්මය අහලා මගේ. ඒතර යාළුවා කන්න බොන්න නැතුව ගයක් හදාගන්න බැරුව ආපු අය මෙතන නැති තරම්. හරිද? එතකොට ඒ කට්ටිය මෙහෙට එන්නේ මේ නිවන් මඟ හොයාගෙන. මොකද්ද හොයාගෙනද? මේ බුදුහාමුදුරුවෝ කිව්ව නිවන කියන එක ගවේෂණය කරන්න, හිත ගවේෂණය කරන්න එන්නේ. එතකොට මේ අයට ඇවිල්ලා ටික කාලකදී ඒක අමතක වෙනවා. අපි මං ආවේ මේකට කියලා අමතක වෙනවා. අන්න ඊට පස්සේ අර දැන් ගෝෂිතාරාමයේ මහාන වෙලා තියෙන නිවන් දැක. ඒගොල්ලන්ට අමතක වෙලා තමයි අර රණ්ඩු වලට ගියේ. බුදුහාමුදුරුවෝ කියන භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් මෙහාන වෙන්න ආපු කෙනෙක් නම් යා නිතර හිතන්න ඕන මං ආවේ හිත නිවා ගන්න. හිත නිවා ගන්න මං ආවේ හිත තේරුම් ගන්න මං ආවේ නිවන් දකින්න. ඒ කාරණේ නිතරම හිතන්න ඕන කියලා. නැතවර දැන් කෙනෙක් නිවන් දකින්න ඇවිල්ලා තියෙන්නේ. අන්න එයාට කවුරු හරි බනිනවා. ඉතින් එයාට ඔක අතහැරලා දාන්න පුළුවන්. මොකද බනින එකක් ඉවස ගන්න බැරි නිවන් දකින්න කොහොමද බෑනේ. එයාට වැරදි චෝදනා කරනවා. එයා ගණන් ගන්න ඇයි? මං ආවේ ওই වැර එකගේ හොඳ නරක අහන්න නෙවෙයි. මං ආවේ හිත නිවා ගන්න. එතකොට එයා ඒක සාරණීය කරුණ කියනවා. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවා අපි අර ධාතු මන්දිරය හදලා තියෙනවානේ. ඒ ධාතු මන්දිරය හදනකොට පරාල ගහලා තියෙන එක මේ වෙහෙකට. ඔක්කොම පරාල තියෙන්නේ ඒක ලී කොටුවකට ගහලා. ඒකට කියන්නේ කැණි මඩල කියලා. මොකක් කියලාද? අර ධාතු මන්දිරය. මොකද මේ පරාල ඔක්කොම එතෙන්ට සෙට් වෙන්නේ මෙහෙ වටේ. මේක ගලවගෙන වැටුණොත් පරාලට වහලට මොකෝ වෙන්නේ? අර ලී කුට්ටිය ගලවගෙන වැටුණොත් මුළු වහලටම මොකෝ වෙන්නේ? ලහලම විනාශ වෙනවා. ඒක මතනේ තියෙන්නේ. ඒක මෙහෙ මොකටවත් හදලා නැහැ. ඒකට මෙහෙව ගෙනල්ලා පරාල හේතු කරලා තියෙන. ඒක ගලවන් වැටුණොත් කැණි මඩල ගලවන් වැටුණා කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි මහාන වෙන්න ආපු වෙනෙට මේ මූල කාරණේ අමතක වුණා. එයා හිතුවොත් දැන් මම වැඩේ කරලා ඉවරයි. එහෙම නිගමන වලට ආවොත් ඒකනේ නිවන් එයාට මොකද වෙන්නේ? එයාට භික්ෂු ජීවිතයේදී ඊට පස්සේ එයා සමගිය පිණිස වැඩ කරන්නේ. එයාට අනික් කාරණා පහ වැඩක්ම නැති වෙනවා. අනිත් අයගේ අඩුපාඩු හොයනවා, කේලම් හොයනවා. එයා ගැන හොයාගන්නේ.
දැන් බුදුහාමුදුරුවෝ නිතර කියන එකක් තමයි තමන් ගැන හොයාගන්න. තමන් ගැන වැඩිපුරම හොයාගන්න. අනුන් ගැන වැඩි හොයන්න නෙවෙයි. අනුන් ගැන දෙයක් දැක්කොත් කල්යාණ මිත්‍රයෙක් වශයෙන් කියන්නේ. එහෙම නැත්නම් යා විනාශ කරන්න කියලා වැඩක් නැහැ. අහන්නේ නැත්නම් කියලා ඇත්ත වැඩකුත් නැහැ. තේරුණාද? මං එහෙමනේ මගේ එකපාරක්වත් දෙපාරක්වත් තුන් පාර හතර පාර කිව්වා. ඊට පස්සේ මට තේරෙනවා මේ යකාට කියලා වැඩක් නැහැ. මං එහෙමම හිතින් අතහැරලා දානවා. මොකක් කර වැඩක් නැහැ. ඔන්න ඔහේ ඉඳපන්. ඉතින් ඒක නිසා දැන් කරුණු 6ක් කිව්වා. 6න් 4ක් ඔය 6 වෙනි කාරණේ ඔයාලට මෙහෙම දැන් ඕගොල්ලෝ හැමෝම ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට මොකක් කරන්නද? දැන් ඔයා ඇවිල්ලා තියෙන ওই මහන්සියෙන් මොනව කරගන්නද? O levelද A levelද? O level පාස් කරගන්න. අනිත් අය ඇවිල්ලා තියෙන්නේ A level. දැන් හැමෝගෙම පොදු අරමුණ එකයිනේ. එක්ක A level එක්ක O level. දැන් අනිත් ඒක ටාගට් කරන්නේ මේ මහන්සියෙන් උදේ ඉඳලා. එතකොට ඒ ටාගට් එක තමයි මතක තියාගන්න. මම මේකටනේ ආවේ. ඒකට ආවම වැඩ කරනවා. මට මේ එක්කෙනා ගැන හොය ඉන්නවා. අරක මේක කරන්න බෑ. මේ මට ඒ ටයිම් එකේ මේ පේපර් එකක් කරගත්තා නම් ඉවරයි. ඒ ටයිම් එකේ තේරෙන්නේ නැති එකක් අහගත්තා නම් ඉවරයි. ඒතකොට නිතර නිතර හිතන්න ඕන. මම මගේ මේ ටාගට් එක මෙච්චර දෙමාපිය මුදලක් වේදම් කළා මං ආවේ මොකටද? ඈ A level කරගන්න. O level කරගන්න. මං මේ වැඩේ කරගන්න මට මේ වෙන ප්‍රශ්න හොය යන්න බෑ. කියලා එතකොට මොකද වෙන්නේ? එයා අනිත් අයගේ දේවල් හොයන්නේ නැතුව එතකොට නිකම්ම සමගිය රැකෙනවා. පැහැදිලිනේ? දැන් කරුණු 6ක් කිව්වා. 6න් පළවෙනි මම අයික් කියන මතක තියෙනවා. පළවෙනි එක තමයි කාය කර්ම. මොන කර්මද? දෙවෙනි එක තමයි වචී කර්ම. තුන්වෙනි එක සිතුවිලි. කාය කර්ම කියන්නේ කයෙන් කරන දේවල් ක්‍රියා. වචන කියන්නේ කතා කරන දේවල් ක්‍රියා. හතරවෙනි එක ලැබෙන දේ බෙදා හදාගෙන පාවිච්චි කරන එක ළඟ ඉන්න අයත් එක. පස්වෙනි එක තමයි සමසිතේ. එක අදහසක ඉන්නේ. ඒක පැවිදි අයට වලට එච්චර බලවත්. 6 වෙනි එක තමන්ගේ ආපු ටාගට් එක මතක තියාගෙන වැඩ කරන එක. ඒකට නම් යන්න ඕන. අද මම මේ අනවශ්‍ය දේවල් වලට කාලේ නාස්ති කරලා වැඩක් නැහැ. ඒ දේට සඳහා යොදා ගන්න ඕන කියන එක. තේරුණාද? ඔන්න ඔය 6 ගැන නිතර නිතර හිතනවා නම් අන්න එතන සමගිය පිණිස හේතු වෙනවා. වාද විවාද හටගන්නේ නැහැ. ඒ විතර ප්‍රියමනාප බවක් ඇති වෙනවා. ඉන්න අයට එතන ඉන්න ආස හිතෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වගේම යහපත ඇති කරලා දෙනවා. ඉතින් ඔච්චරයි දැන් ඊතුරු දේශනාවේ ඊතුරු කැලලක් තියෙනවා. ඒක තියෙන භික්ෂුන් වහන්සේලාට. එහෙම කරන කෙනාට කොහොමද සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන්නේ කියලා තමයි ඉස්සරහට කියන්නේ. ඔයාලා සෝතාපන්න ඵලය ගැන තාම දන්නේ නැහැනේ. ඒක මම පොයට ඒ කැලල කියලා දෙන්නම්. එතකොට දරුවනේ අදට දේශනාව ඉවරයි. එතකොට අදට මතක තියාගන්න තියෙන්නේ මොකද්ද? දෙකක් මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙත් හිස් මිනිස්සු ඉඳලා තියෙනවා. මොන කාලෙද? අද කාලේ ගැන කවර දැන් මෙහි වුණා මෙච්චර මම මේක කියලා දෙන. ඒත් මේගොල්ලෝ ඔය කාලයක් යනකොට කමතක් කරලා දානවා. රස්සාවල් අතහැරලා ඇවිල්ලා, ගෙවල් දොරවල් අතහැරලා ඇවිල්ලා, යාන වාහන අතහැරලා ඇවිල්ලා මූලික කරුණු අමතක කරලා දාලා අඩ කරගන්නවා. එහෙම ඔයාලා ඉන්න කාලේ දැක්කොත් ඔයාලට පුළුවන් මේ සූත්‍රේ නම තමයි කෝසම්බිය සූත්‍රය. මොන සූත්‍රයේද? කෝසම්බිය සූත්‍රය. දැන් කවුරු හරි දැන් ඔයාලට මම අභ්‍යාසයක් දැම්ම ගිහිපු ගමන් ওই 6 ලියලා ඕකේ ආනිසංස 6ක් ලියන්න. මේක මම නිතර නිතර මෙහෙම හිතුවම යහපත ඇති වෙනවා, සමගිය ඇති වෙනවා, වාද විවාද හට ගන්න, ඉන්න තැන සුන්දර පරිසරයක් ඇති වෙනවා කියලා. ඊළඟ මෛත්‍රී භාවනාවත් අර පොතක ලියා ගන්න මාසයක් ලියලා ඒකට විනාඩි 10ක් ඇයි මුළු දවසටම පොතක ලියන්න Tamanට ගමට නගරයට ලියන්න. ඊට පස්සේ ඊළඟ මාසේ ලියන්න ඕනේ. ඊට පස්සේ මම තව කෑල්ලක් කියලා දෙනවා. දිනු කරගන්නේ කොහොමද කියලා. හරි එහෙනම් ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න, යහපතක් වෙන්න, ඔයාලා ආපු වැඩේ හොඳටම ලස්සනට කරගන්න ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සාදුකාරයක් පවත්වන්න.